ඉතින් ගයිස් මෙන්න හෙට උදේ පාන්දර 1:30ට තියෙනවා ක්වාටර් ෆයිනල් එකේ පළවෙනි මැච් එක ෆ්‍රාන්ස් vs මොරොක්කෝ. මේ මැච් එක ඒ කියන්නේ හෙට 10 වෙනිදා ජූලි 10 වෙනිදා හෙට උදේ පාන්දර 1:30ට තමයි මැච් එක පටන් ගන්නේ. ෆ්‍රාන්ස් වලට තියෙනවා 61ක විනින් ප්‍රොබබිලිටි එකක්. මොරොක්කෝ වල 16ක විනින් ප්‍රොබබිලිටි එකකුත් එක්ස්ට්‍රා ටයිම් එකට 23ක ප්‍රොබබිලිටි එකක් තියෙනවා. මෙන්න මේ තමයි ක්වාටර් ෆයිනල් එකේ පළවෙනි මැච් එක. එතකොට මේකෙන් අනිවාර්යෙන් එක ටීම් එකකට ගෙදර යන්න වෙනවා. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ සෙමි ෆයිනල් එක. රයිට්. අපි බලමු මෙයාලගේ හිස්ටරි එක කොහොමද මේ 2026 ඊට කලිනුයි හිස්ටරි එක කොහොමද කියලා. රයිට් මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ෆ්‍රාන්ස් වලයි මොරොක්කෝ වලයි මේ 2026 FIFA World Cup එකේ පර්ෆෝමන්ස් ටික. ෆ්‍රාන්ස් අරගෙන තියෙනවා ගෝල් සංඛ්‍යාව 14ක්. ඒතර මොරොක්කෝ අරගෙන තිනවා ගෝල් 10ක්. මෙන්න මෙතන යටින් බලා ගන්න පුළුවන් කාට අගේන්ස්ද මෙයාලා ගෝල් අරගෙන තියෙන්නේ කියලා. රයිට් මෙන්න මෙතන තියෙනවා පැරගූඩින්ම පැරගෝල්ට අගේන්ස් අරගෙන තියෙනවා 1යි. එතකොට 1ට බිඳුවක් ලෙස. එතකොට එක ගෝල් එකක්වත් දීලා නැහැ ෆ්‍රාන්ස්. වම් අත පැත්තේ සෙට් එක. එතකොට ඊළඟට තියෙනවා ස්වීඩන් අගේන්ස්. ස්වීඩන් වලට ගෝල් 3ක් අරගෙන දිනවා. ගෝල් 3ට බිඳුවයි. නෝර්වේ වලට 4ට 1ක් ලෙස වින් කරලා තියෙනවා. ඉරාක් වලට 3ට බිඳුවක් ලෙස වින් කරලා තියෙනවා. සෙනගල් වලට 3ට 1ක් ලෙස වින් කරලා තියෙනවා. එතකොට ගෝල් 2ක් විතරයි මෙයාලා මේ මුළු සීසන් එකටම වෙන ටීම් එකකට දීලා තියෙන්නේ. මොරොක්කෝ ටීම් එක ගත්තොත් මොරොක්කෝ ටීම් එකේ කැනඩාවට අගේන්ස්ට් අරන් තිනවා 3ට බිඳුවයි. නෙදර්ලන්ඩ්ස් වලට ඩ්‍රෝ වෙලා තිනවා 1ට 1යි. එතකොට දැනට එක ගෝල් එකක් දීලා තියෙනවා. හයිටි වලට 4ට 2යි. ඒතර ගෝල් 2යි. ඒතර කලින් 1යි 3යි. ඒතර ගෝල් 3ක් දීලා තිනවා. ස්කොට්ලන්ඩ් වලට 1ට බිඳුවක් ලෙස වින් කරලා තිනවා. බ්‍රසීල් වලට 1ට 1ක් ලෙස ඩ්‍රෝ වෙලා තිනවා. ඒතර ගෝල් 4ක් යාලා දීලා තිනවා. මෙතන සීමෝ තැනින් ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන ගෝල් කන්සිඩර්ඩ් මෙන්න දීලා තියෙන ගෝල් ප්‍රමාණය. ප්‍රංශ ගෝල් 2ක් දීලා තියෙනවා වෙන ටීම් වලට. මොරොක්කෝ ගෝල් 4යි දීලා තියෙන්නේ. ඒතකොට ෂොට්ස් ප්‍රමාණය ප්‍රංශ වල ෂොට් ප්‍රමාණය 71යි. මොරොක්කෝ වල 47යි. එතකොට ෂොට් ඔන් ටාගට් වලට ගිය ෂොට් ප්‍රමාණය 39ක් තියෙනවා ෂොට්ස්. ඊට පස්සේ මොරොක්කෝ වලට 25යි. ටාගට් එකෙන් පිට ඒව ගත්තොත් 22ක් තියෙනවා ෆ්‍රාන්ස් වලට. 22ක් තියෙනවා මොරොක්කෝ වලට. එතකොට බ්ලොක් ෂොට්ස් එතකොට ඩිපෙන්ඩන්ස්ලා ඩිපෙන්ඩ් කරපු ෂොට්ස් ප්‍රමාණය 17 දෙපැත්තෙම තියෙනවා. රයිට් මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් හිස්ටරි එක මෙතන තියෙනවා. මෙතන 2022 FIFA World Cup එකේ හිස්ටරි එකයි. ඊට කලින් 2007 national friendly match. එතකොට එතනින් එහා අවශ්‍ය නැහැ දැනට අපිට. රීසන්ලිම මැච් එක විදිහට 2022 දී 2ට බිඳුවක් ලෙස පරාද වෙලා තියෙනවා මොරොක්කෝ. එතකොට 2ට බිඳුවක් ලෙස දිනලා තියෙනවා ෆ්‍රාන්ස්. අපි ගිහින් බලමු 1x bet එකට කොහොමද තියෙන්නේ කියලා. එයාලගේ ඔඩ් එක හදලා තියෙන්නේ. මෙන්න මෙතන උඩින්ම තියෙනවා ෆ්‍රාන්ස් vs මොරොක්කෝ මැච් එක. එතකොට තව පැය 7යි විනාඩි 36කින් පටන් ගන්නවා. ඒ කියන්නේ හෙට උදේ පාන්දර 1:30ට අපි ඇතුළට ගිහිල්ලා බලමු. මෙන්න මෙතන තියෙනවා 1x2 කියන එකේ දෙවෙනියට තියෙනක 1x2 එකේ තියෙනවා රුපියල් 18621ක් ගෙවනවා. ඩ්‍රෝ වෙනවා නම් ඩ්‍රෝ වෙනවා කියන එකට අපි බෙට් කරනවා නම් රුපියල් 13975කුත් මොරොක්කෝ දිනනවා කියලා අපි දානවා නම් රුපියල් 16800කුත් තියෙනවා. එතකොට 1x2 2 අප් එක තියෙනවා. ඩබල් chance එක තියෙනවා. ඔයාලට ඒ දෙකෙන් එකකට බෙට් කරන්න පුළුවන්. එතකොට ඩබල් chance වලට ගෙවනවා රුපියල් 18138ක් වගේ පොඩි ගාණක්. රයිට් එතකොට මෙන්න මෙතන තියෙන මම ඔයාලට බෙට් කරන්න පුළුවන්. එතකොට අද මැච් එක අනිවාර්යෙන් ෆ්‍රාන්ස් දිනනවා කියලා තමයි මෙතන 1x bet එකේ. එතකොට Google එකේ හැමතැනම රේටින් හැදිලා තියෙන්නේ. රයිට් එතකොට ඔයාලට පුළුවන් ෆ්‍රාන්ස් දිනනවා කියලා තමයි මම බෙට් කරන්නේ. ඔයාලට පුළුවන් ඔයාලා කැමති එකට බෙට් කරන්න. ඒ වුණාට මොරොක්කෝ දිනනවා කියලා බෙට් කරලා තිබුණොත් පරාද වීම ප්‍රතිශතය වැඩි. හැබැයි දිනුවොත් ඔයාලට හම්බ වෙන ප්‍රතිශතය ඔඩ් එකේ ප්‍රමාණය වැඩි. right thank you.